ආයුබෝවන් කියලා පිළිගන්නු යාළුවෝ හැමෝම අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවට ආවේනික සර්ප විශේෂ පිළිබඳවයි. ඉතින් අපි ආ වීඩියෝ එකට. ශ්‍රී ලංකාවේ සර්පයෝ ශ්‍රී ලංකාව තුළ සර්ප විශේෂ 108ක් පමණ දැකගත හැකි වේ. ඔවුන් කුල 8කට හා ගණ 49කට අයත් වේ. ඔවුන් ජීවත් වන පරිසරය අනුව රුක්වාසීන්, පාංශුවාසීන්, භෞමික හා ජලජ වශයෙන් වර්ග කෙරේ. ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 106න් විශේෂ 40ක් විෂ සහිත වන අතර ඉන් විශේෂ 22ක් මාරාන්තික විෂ සහිත වේ. එයින් විශේෂ 15ක් මුහුදු සර්පයන් වේ. විශේෂ 68ක් විෂ රහිත සර්පයන් වේ. ආවේනික සර්ප විශේෂ 50ක් වේ. සර්ප දෂ්ටනය නිසා ලෝකයේ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 80,140,000ක් පමණ අතර වේ. ලංකාවේ එම සංඛ්‍යාව 800ත් 1000ත් පමණ වේ. මින් 97ක් පමණ නාගයා, තිත්පොළඟා, තෙල් කරවලා, මුහුදු කරවලා සහ පොළොන් තෙලිස්සා යන සර්පයන් නිසා සිදුවන මරණ වේ. ශ්‍රී ලංකාවට ආවේනික සර්පයන් නම් මුදු කරවලා, එහෙමත් නැත්නම් හත් කරවලා. දැනට හඳුනාගෙන තියෙන ශ්‍රී ලංකාවට ආවේනිකම සර්පයෝ අතරින් ඉන්න උග්‍රම විෂ සහිත සර්පයා තමා මේ. මෙයාලා අයිති වන්නේ එළපඩයි කුලයට. කොච්චර විසද කිව්වොත් මෙයාලා දෂ්ට කරපු කෙනෙක් නිින්දෙන් මැරෙන්නත් පුළුවන්. මුදු කරවලා වැඩිපුරම රැට තමා එළියට බහින්නේ. ඒ වගේම කෑමට පොඩි ගෙම්බන්, මීයන් මෙන්ම වෙනත් සර්පයොත් ආහාරයට ගන්නවා. මෙයාලා පෙනුමෙන් නම් බොහොම ලස්සනයි. හැබැයි වේදනාවකින් තොරව මාරාන්තික විෂ දෂ්ට කිරීමේ හැකියාවක් මෙයාලට තියෙනවා. පුද්ගලයන්ගේ ශ්වසන පද්ධතිය අක්‍රිය කරන්න මේ විෂවලට හැකියාව තියෙනවා. මෙයාලට තියෙන්නේ බොහොම කෙටි දල යුගලයක්. ගොඩක්ම ව්‍යාප්ත වෙලා ඉන්නේ තෙත් කලාපයේ. උග්‍ර විෂසහිත සර්පයෙක් වුණත් නිස්කාරණේ දෂ්ට කරන්නේ නැහනේ. පෑගුණොත් හෝ හිරිහැරයකට ලක් වුණොත් තමයි දෂ්ට කරන්නේ. ඉතින් ඔයාලත් වැරදිලාවත් එයාලට හිරිහැර කරන්න යන්න එපා. පලා පොළඟා ලංකාවට ආවේනික එකම රුක්වාසී සර්ප විශේෂය තමයි මේ. පෙනුමින් නම් හරිම ලස්සනයි. විෂ අතින් ගත්තොත් මධ්‍යස්ථ විෂ ගණයට තමයි අයිති වෙන්නේ. මෙයාලා තෙත් කලාපයේ වගේම වියලි කලාපෙත් ඉන්නවා. ඒ පරිසර අනුවර්තන අනුව පලා පොළඟගේ පෙනුම, පැහැය වගේම එක එක ලක්ෂණ වෙනස් වෙනවා. තෙත් කලාපීය පලා පොළඟට අනෙක් ප්‍රදේශවලට වඩා ලස්සන පැහැයක් තියෙනවා. මෙයාලගේ ශරීරයේ වර්ණක නිසා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්නත් පුළුවන්. දවල් රෑ දෙකේම එකම විදිහට දකින්න පුළුවන්. කලින් කිව්වා වගේ මේගොල්ලෝ ඉන්නේ ගොඩක්ම ගස්වල අතු අතර. ඒ වගේම මීයන්, ගෙම්බන්, කටුස්සන් වගේම පොඩි කුරුල්ලෝ ආහාරයට ගන්නවා. Tamanට අනතුරක් දැනුනම ඉදිරියට පැනලා දෂ්ට කරන්න නම් පසුබට වෙන්නේ නැහැ. මෙයාලා දෂ්ට කරලා මැරුණු කවුරුත් වාර්තා වෙලා නැති වුණත් පලා පොළඟගේ විෂ වකුගඩු සහ හදවතට දැඩි බලපෑම් කරන නිසා දෂ්ට කළොත් අනිවාර්යයෙන්ම රෝහල්ගත කළ යුතු වෙනවා. පහත රට මූකලන් තෙලිස්සා ශ්‍රී ලංකාවට ආවේනික මධ්‍යස්ථ විෂ සහිත සර්පයෙක් තමා මේ. ගොඩක්ම දකින්න පුළුවන් පහත රට තෙත් කලාපේ. සාමාන්‍යයෙන් පොළඟුන්ට විශේෂ වන තාප සංවේදී ලෝරියල් සිදුරක් පිහිටලා තියෙන මෙයාලත් එළියට බහින්නේ රාත්‍රී කාලෙට. හූනෝ, මී පැටව්, ගෙම්බෝ තමා වැඩිපුරම ආහාරයට ගන්නෙ. දවල් කාලේ වේලුණු කොළ අස්සේ වගේම ලී කොටන් අස්සෙත් මෙයාලා ඉන්නවා. අනතුරක් හැඟුණම සැඟවෙන්න උත්සාහ කරන මොවුන් බියටපත් වුණොත් ඉදිරියට පැන දෂ්ට කරන්න ඉඩ තියෙනවා. මෙයාලා බෝ වෙන්නේ පැටව් මගින්. වරකට පැටව් 3ත් 10ත් අතර ප්‍රමාණයක් ප්‍රසූත කරනවා. මේ සර්පයාගේ සපා කෑමට ලක් වුණොත් රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මරණීය විෂක් සහිත නැහැ. කැලෑවලම ඉන්න නිසා වැඩිපුරම දෂ්ට කිරීම වාර්තා වෙන්නෙත් නැහැ. මේ ඉන්නේ තිත් තුඩුල්ලා. මේ හරිම ලස්සන සර්ප විශේෂය නිර්විෂ සර්පයෙක්. දුඹුරු මිශ්‍ර කළු පාට, ශරීරයේ කහ, සුදු ක්‍රීම් පාට තිත් පේලි වලින් ලස්සන වෙලා තියෙනවා. වැඩිපුරම හමු වෙන්නේ තෙත් කලාපයෙන්.
වැස්සත් එක්ක පොළවෙන් මතුවෙන ගැඩවිල්ල තමා වැඩිපුරම ආහාරයට ගන්නේ. ගෙවතු සහ කෘෂිකාර්මික බිම්වල තෙත පස ආශ්‍රිතව මෙයාලා දැක ගන්න පුළුවන්. කලබල වුණාම ඔළුව හංගගෙන ගුලි වෙනවා. සපා කන්න උත්සාහ කරන්නේ නැහැ. කබර දත් කැටියා ශ්‍රී ලංකාවට ආවේනික සර්පයන්ගෙන් පළමුව විද්‍යාත්මකව විග්‍රහයක් ලැබූ සර්පයන් දෙදෙනාගෙන් කෙනෙක් තමා මේ. දත් කැටියන් විශේෂ දෙකක් ඉන්නවා. මෙයාලා නිර්විෂ සර්ප ජාතියක්. ශරීරය තද දුඹුරු පහයක් ගන්නවා. කෙටි හා මොට වූ වල්ගයක් තියෙන මෙයාලා නිසාචරයි කියලා හැඳින්නුවට ගොඩක්ම හම්බෙන්නේ සවස් කාලයේ. දවල් කාලයේ කොළරොඩු ගල් හා කොටන් ඇතුලේ තමා මෙයාලා වාසය කරන්නේ. අනතුරකදී හිස සඟවා ගන්න උත්සාහ කරනවා. හොඳට වැඩුණු සර්පෙක් සෙන්ටිමීටර් 30ක් වගේ දිගයි. උරග බිත්තිය ආහාරයට ගන්න තමා ගොඩක්ම කැමති. වනාන්තරවලම ඉන්න නිසා මිනිස්සුන්ගේ තර්ජනයට ලක් වෙලා නැති වුණත් රතුදත්ත පොතේ තර්ජනයට ලක්ව ඇති සර්පෙක් විදිහට තමයි මෙයාලව හඳුන්වන්නේ. පඳුරු මාපිලා මාපිල් වර්ග ගණනාවක් ඉන්නවා. ඉනුත් සමහර මාපිල් වර්ග ලංකාවේ වගේම ඉන්දියාවෙත් ඉන්නවා. හැබැයි පඳුරු මාපිලා ලංකාවට ආවේනික වර්ගයක්. තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව ඉන්න නිසා නිතර දැක ගන්න ලැබෙන සර්පෙක් නන් නෙවෙයි. ඊටාම කුඩා සිහින් සිරුරක් තමයි මෙයාලට තියෙන්නේ. මෙයත් රාත්‍රියට ක්‍රියාශීලී වන සර්පෙක්. වැඩිපුරම ගැවසෙන්නේ ගස්වල. හූනෝ කටුස්සෝ හා හිකනල්ලු වගේ සත්තු දඩයම් කරගන්නවා. සුළු විෂ ගණයට තමයි අයිති වෙන්නේ. රාත්‍රියේ සැරිසරන මෙයාලා අනතුරක් දැනුනම හිස පැතලි කරලා වල්ගේ අග සොලවනවා. මෙයාලට ගොදුර අල්ලගන්න වලිගෙත් ගොඩක් උදව් වෙනවා. වනාන්තර වියලීම නිසා තර්ජනයට ලක් වෙලා ඉන්න මෙයාලා රතුදත්ත පොතට ගිය සර්ප වර්ගයක්. මූකලන් හාල්දණ්ඩා ෂොකාර්ගේ හාල්දණ්ඩා කියන නමින්ද හඳුන්වන මෙයාලා නිර්විෂ සර්ප කොට්ටාශයක්. තෙත් කලාපේ වගේම වියලි කලාපේත් මෙයාලා ව්‍යාප්ත වෙලා ඉන්නවා. ගොඩක්ම ඉන්නේ ගස් සතු ආශ්‍රිතව. මෙයාගේ හිස්සට සාපේක්ෂව ඇස් දෙක ගොඩක් ලොකුයි. මෙයාලා දවල් කාලේ තමයි සැරිසරන්නේ. ඝන කැලෑවලත් ගෙවතුවලත් දකින්න පුළුවන්. වරකට බිත්තර 7ක් 8ක් වගේ ගස් පෙනවල දානවා. හොඳින් වැඩුණු සර්පයෙක් අඩි 3ක් 4ක් වගේ දිගයි. වනාන්තර එලිකිරීම වගේම විෂ සර්පයෙක් විදිහට වර්ධවා වටහාගෙන මැරීම හින්දා ගොඩක් ජීවිත හානියට ලක් වෙනවා. ඉතින් අපි අරගෙන ආවේ ලංකාවට ආවේනික සර්ප විශේෂ 50 ගානකින් 7 දෙනෙක් විතරයි. සර්පයන් දැක්කම අම්බෝ නායක අම්බෝ පොළඟෙක් කියලා දකින හැම සර්පයම මරන්න හදන්න එපා. උර්ග විෂ සර්පයන් උනත් අනතුරක් හැඟුණොත් මිසක් අපිට දෂ්ට කරන්නේ නැහැ. කැලේක යනකොට බූත් සපත්තු වගේ ආරක්ෂිත පාවැසුම් දාගෙන යන්නේකින් සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. මේ ආවේනික බොහෝමයක් සර්පයන් ජීවිත තර්ජනයන්ට ලක් වෙලා නිසා හැකිතරම් සර්ප සම්පත රැකගන්න අපි උත්සාහ කරමු. යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ඕගොල්ලෝ මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම එළදෙනම YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලීමත් සමග නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.